අපේ ලෝකයේ ලෝක බලවතා කවුද? ඒ අප කවුරුත් දන්න ඇමරිකාව. එහෙම නැත්නම් ඇමරිකා එක්සත් ජනපදය. මුළු ලෝකයටම තමන්ගේ බලය ධනය පෙන්වමින් ඔවුන්ට යටත් නොවන රටවල් තම යුද ශක්තිය යොදවා හෝ තමන් විසින් එම රටවලට සම්බාධක පනවමින් ලෝකයේ හැමදාම බලවත් අධිරාජ්‍ය කරගැනීමට දඟලන ඔවුන් ලෝකය වෙනුවෙන් නවීපයුම් නිර්මාණය කරමින් අලුත් දේවල් හඳුන්වා දෙමින් මුළු ලෝකයටම සේවය සැපීමද සිදු කරනු ලබනවා. ඉතින් කොහොම වුණත් අද වෙන විට ලෝකයේ කුඩා දරුවන් පවා ඇමරිකාව පිළිබඳව හොඳින් දන්නවා. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ මේ ඇමරිකාව ගැන ඔබ නොදත් කරුණු කිහිපයක්. එහෙනම් රැඳී ඉන්න වීඩියෝවේ අවසාන තත්පරය තෙක්. අපි මුලින්ම බලමු ඇමරිකාවේ භූගෝලීය පිහිටීම. ඇමරිකාව උතුරු ඇමරිකා මහද්වීපයේ පිහිටලා තියෙනවා. උතුරින් කැනඩාවට, දකුණින් මෙක්සිකෝවට, නැගෙනහිරින් ඇට්ලාන්ටික් සාගරයට හා බටහිරින් පැසිෆික් මුහුදට මායිම් වෙලා තියෙනවා. වර්ග කිලෝමීටර් මිලියන 9.83ක භූමි ප්‍රදේශයක් මේ රටට අයිති වෙනවා. මේ රට ලෝකයේ තියෙන භූමි ප්‍රමාණයෙන් භූමියෙන් 6.6ක ප්‍රමාණයක් ඇමරිකාව සතු වෙනවා. අපි දැන් බලමු ඇමරිකාවේ ඉතිහාසය. මෙරට මුල් පදිංචිකරුවන් වෙන්නේ රතු ඉන්දියානුවන්. පස්සේ 15 හා 16 සියවස්වලදී ඉස්පාඤ්ඤ, ප්‍රංශ, බ්‍රිතාන්‍යයන් ඇමරිකාවට ඇවිල්ලා පදිංචි වුණා. ක්‍රිස්තු වර්ෂ 1776 දී ඇමරිකානු නිදහස් ප්‍රකාශය මගින් බ්‍රිතාන්‍යයෙන් නිදහස් වෙලා ජෝර්ජ් වොෂින්ටන් මහතා මෙරට ප්‍රථම ජනාධිපති බවට පත් වුණා. පසුව ඔවුන් 20 වන සියවස් පමණ වෙන විට ලෝකයේ බලවතා බවට පත් වුණා. මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ නායකයා වන්නේ ජනාධිපතිතුමා. 2025 වෙන විට මේ රටේ ජනාධිපති වෙන්නේ ඔයාලා කවුරුත් දන්න ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා. මෙරට අගනුවර වන්නේ නිව්යෝර්ක් නගරයයි. ප්‍රධාන වෙළඳ නගරය වන්නේ වොෂින්ටන් නගරයයි. මෙරට මිලියන 330කට වඩා ජනගහනයක් ජීවත් වෙනවා. ඒ වගේ මෙහි ප්‍රාන්ත 50ක් පමණ දක්නට ලැබෙනවා. ප්‍රධාන භාෂාව වෙන්නේ ඉංග්‍රීසි භාෂාව. ප්‍රධාන මුදල් ලේඛකය වන්නේ ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයයි. ඊළඟ කාරණය තමයි ඇමරිකාවේ ආර්ථිකය. ඇමරිකාවට තමයි ලෝකයේ අංක 1 ආර්ථිකය තියෙන්නේ. එහි GDP යගේ ට්‍රිලියන 25ක ඉක්මවලා තියෙනවා. මේක ලෝකපුරා වෙළඳපොළ, විදේශ ආයෝජන හා අලුත් නවෝත්පාදන වලට ගොඩක් බලපානවා. ඇමරිකානු ආර්ථිකයේ විවිධ දේවල් මත රඳා පවතිනවා. ඇමරිකාවේ තාක්ෂණික ශාස්ත්‍රය ඇමරිකාවේ ආර්ථිකයට ගොඩක් උපකාරී වෙනවා. ඔයාලා දන්නව ඇති Google, Apple, Microsoft, Meta හා Amazon වගේ තාක්ෂණික සමාගම්. එම සමාගම් මගින් තාක්ෂණික දේවල් නිපදවලා වෙනත් රටවලට අපනයනය කිරීමෙන් ඇමරිකානු ආර්ථිකය නගා සිටුවීමට මෙම තාක්ෂණික සමාගම් වඩාත් රුකුලක් වෙනවා. ඊළඟ එක තමයි කෘෂිකර්මාන්තය. ඔවුන් තිරිඟු, බාර්ලි වැනි දේවල් එළවලු පළතුරු යුරෝපා රටවලට අපනයනය කරලා අධික ලාභයක් උපයා ගනු ලබනවා. අපි ඊළඟට බලමු ඇමරිකාවේ ජීවන රටාව. Time is money කියන කියවනට අනුව තමයි ඔවුන් ජන ජීවිතය පවත්වාගෙන යන්නේ. ඒ කියන්නේ ඔවුන් වෙලාව ඔවුන්ගේ සල්ලි වලට සමාන කරලා තියෙනවා. ඔවුන් සතියකට පැය 40ක් 50ක් වැඩ කරනවා. එසේ ඔවුන් වැඩ කරත් ඔවුන් සතියන්තයේදී තම පවුලේ සමාජිකයන් සමග සතුටින් කල්ගත කරනවා. ඔවුන්ගේ ප්‍රධාන නගරවලට ගියොත් ඔයාලා දන්නවා ඇති නිව්යෝර්ක්, ලොස් ඇන්ජලිස්, චිකාගෝ වගේ නගර. එම නගර උස් ගොඩනැගිලි වලින් පිරීලා තියෙනවා. එහි ඉන්න මිනිස්සුත් ඉතාම කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. නමුත් ටෙක්සාස්, ෆ්ලොරිඩා, කොලරාඩෝ වගේ පළාත්වල ඉතා සංසුන් පරිසරයක් තමයි ඔයාලට දකින්නට හම්බෙන්නේ. ඇමරිකාව කියන්නේ විවිධ ජාතීන් ඉන්න රටක්. ඒ නිසා විවිධ සංස්කෘතීන් මිශ්‍ර වුණු රටක් තමයි ඇමරිකාව කියන්නේ. දැන් බලමු ඇමරිකාවේ තියෙන ලස්සන තැන් ටික. පළවෙනි එක තමයි ලිබර්ටි ප්‍රතිමාව. ක්‍රිස්තු වර්ෂ 1886 දී ප්‍රංශයෙන් තෑග්ගක් විදියට ලබා දුන් මෙම ප්‍රතිමාව ඇමරිකාවේ විශේෂ සංකේතයක්ද වෙනවා. දෙවැනි එක තමයි ටයිම්ස් චතුරස්‍රය. නිව්යෝර්ක් නුවර පිහිටලා තියෙන ජනප්‍රිය තැනක් තමයි ටයිම්ස් චතුරස්‍රය කියලා කියන්නේ. වර්ණවත් LED වලින් ආලෝක කරනවලා තිබෙන ටයිම්ස් චතුරස්‍රය බ්‍රෝඩ්වේ නාට්‍ය ශාලා පවා මෙහි අන්තර්ගත වෙලා තියෙනවා. ඊළඟ එක තමයි ඩිස්නි ලන්තය. ලොකු පොඩි හැමෝම ආදරය කරන තැනක් තමයි ඩිස්නි වර්ල්ඩ් කියන්නේ. මෙය ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටලා තියෙනවා. තීම් පාක් එකේ මිකී මවුස්, සින්ඩරෙල්ලා වගේ ගොඩක් සුවිශේෂී අත්දැකීම් මෙහිදී ලබා ගන්න පුළුවන්. ලාස් වේගස් කියන්නේ නිවාඩා ප්‍රාන්තයේ පිහිටලා තියෙන ලෝක ප්‍රසිද්ධ නගරයක්. මේ නගරේ ඉරක් නොමැති නගරය කියලත් කියනවා. විශේෂයෙන්ම ලෝක ප්‍රසිද්ධ කැසිනෝ, හෝටල් රසක් මෙහි දක්නට ලැබෙනවා. මෙම නගරයේ ඇති අතිවිශාල LED ආලෝක තිර නිසා මෙම නගරේ වඩාත් අලංකාර නගරයක් වෙනවා. ඊට අමතරව මියාමි බීච්, හවායි දූපත්, ඇලස්කාව ඇමරිකාවේ තියෙන තවත් සුන්දර ස්ථාන වෙනවා. ඇමරිකාව කියන්නේ බහුජාතික රටක්. ඒ බව මම වීඩියෝ එකේ මුලදීත් කතා කරා. ඒ නිසා මෙරට විවිධ සංස්කෘතීන් දක්නට ලැබෙනවා. හොලිවුඩ් චිත්‍රපට කර්මාන්තයේ බිහි වුණෙත් ඇමරිකාව තුලයි.
අද වෙන විට ලෝකයේ විශාලතම චිත්‍රපට කර්මාන්තය බවට මෙය පත් වෙලා තියෙනවා. ඒ වගේම රොක්, හිප් හොප් වගේ මියුසික් බිහි වුණෙත් ඇමරිකාව තුලයි. මෙරට ප්‍රධාන ජනප්‍රිය ආහාරය වන්නේ බර්ගර්, පීසා වගේ ආහාර. අපේ ලංකාවේ තිබෙන පීසා හට්, ඩොමිනෝස් වගේ ප්‍රධාන අවන්හල් ජාලා ඇමරිකාවට අයත් වෙනවා. ඒ වගේම කොකා කෝලා, පෙප්සි වගේ ජනප්‍රිය බීම් වර්ගද මෙරට තුල නිෂ්පාදනය වෙන ඒවා වෙනවා. මෙරට ජනප්‍රිය ක්‍රීඩාව වන්නේ ෆුට්බෝල් ක්‍රීඩාවයි. ඊට අමතරව බාස්කට්බෝල්, බේස්බෝල්, අයිස් හොකි වගේ තවත් ජනප්‍රිය ක්‍රීඩා මෙරට තුල දක්නට ලැබෙනවා. ඔලිම්පික් ක්‍රීඩාවලදීත් වැඩිම පදක්කම්ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්නේ ඇමරිකාව තුලයි. ඉතින් අදට අපි ගිහින් එන්න. ඔයාලට සුබම සුබ දවසක්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් කරන්න. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.